ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ද? ඔයාලගේ කමෙන්ට් සෙක්ෂන් එකෙත් නිතරම මෙන්න මේ වගේ කමෙන්ට් වැටෙනවද? එහෙම නැත්නම් ඔයාත් ඔන්ලයින් ක්ලාස් වල ඉගෙන ගන්න කෙනෙක්ද? ඔයාලගේ ඔන්ලයින් ක්ලාස් එකත් මෙන්න මේ වගේද? ඇත්තටම කට්ටිය කතා කරන්නේ නැත්තේ ලැජ්ජාවටද? එහෙමත් නැත්නම් එයාලගේ හොඳ මයික්‍රොෆෝන් නැති නිසාද? මාකට් එකේ මයික්‍රොෆෝන් වල ගණන් සහ ඒවා හොඳද නැද්ද කියලා හිතා ගන්න බැරුව කන්ෆියුස් වෙලා දින්නේ. අයිබන් කියලා අද පිළිගන්නවා මගේ YouTube channel එකේදී මම ශාරද. අද අපි කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් බජට් රේන්ජ් එකේ ඉඳලා මිඩ් රේන්ජ් එකේ මුල් හරියට වගේ එනකන් තියෙන මයික්‍රොෆෝන් ගොඩාක් ගැන. වැඩි කතා නැතුව වීඩියෝ එක පටන් ගමු. මේ දවස්වල මයික්‍රොෆෝන් එකක් කියන්නේ නිකන් නැතුවම බැරි දෙයක් වගේ. මොකද ගොඩක් කට්ටිය ඔන්ලයින් ක්ලාස් වල ඉගෙන ගන්නවා. ඒ වගේම තවත් කට්ටිය ඔන්ලයින් ක්ලාස් කරනවා. සහ ඒ වගේම ගොඩාක් දෙනා මේ ගෙදරට වෙලා ඉන්න ටිකේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්නත් පටන් ගන්න තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම නැතුවම බැරි දෙයක් තමයි ඔඩියෝ කියන්නේ. මොකද සාමාන්‍යයෙන් වීඩියෝ එකකටත් වඩා ඇත්තටම වැදගත් දෙයක් තමයි ඔඩියෝ කියන්නේ. මොකද දැන් මම මේ කතා කරන එකේ වීඩියෝ ෆීඩ් එක මෙන්න මෙහෙම නැති වෙලා ගියොත් ඔයාලට තවමත් තේරෙනවා මම මොනවද මේ කියවන්නේ කියලා. හැබැයි මේක මේ වීඩියෝ ෆීඩ් එක වලට ඔඩියෝ ෆීඩ් එක නැති වුණොත් එහෙම මම ඔයාලට බැන්නත් මම වෙන මොනවා හරි කිව්වත් ඔයාලා දන්නේ නැහැ. හරියට මෙන්න මේ වගේ. ඉතින් ඒ කියන්නේ ඔඩියෝ කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්. හැබැයි වීඩියෝ කරන්න පටන් ගන්න හැමෝම මාත් ඇතුළත්ව මුල් කාලේදී ඔඩියෝ කියන එක ගැන එච්චර හිතන්නේ නැහැ. වීඩියෝ ෆීඩ් එක ගැන විතර හිතන්නේ. තවමත් මං හිතනවා මං සමහරලාට ඔඩියෝ ගැන හිතන්නේ නැහැ කියලා. ඉතින් කොහොම වුණත් වීඩියෝ එකක් අලුතින් පටන් ගන්න කෙනෙක්ට ලොකු බජට් එකක් නැහැ. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 2 3 මයික්‍රොෆෝන් වලට යන්න. ඉතින් ඒක නිසා අද අපි බලන්න යන්නේ සාමාන්‍ය රුපියල් 4000න් විතර පටන් ගන්න මයික්‍රොෆෝන් එකක ඉඳන් රුපියල් 32000ක මම මේ පාවිච්චි කරන මයික්‍රොෆෝන් එකට යනකම් රිවිව් ටිකක්. ඉතින් අද මේ රිවිව් එකේ තියෙන හැම මයික්‍රොෆෝන් එකකම මට දුන්නේ ෆයින් විෂන් එකෙන්. ඇත්තට මේ Zoom H1 එක සහ ඒ වගේ මගේ කලින් ඩිෆෝල්ට් මයික්‍රොෆෝන් එකේ වෙච්ච Rode Video Mic Go එක මම සල්ලි දීලා ගත්ත මයික්‍රොෆෝන් දෙකක්. ඊට අමතරව මේ මයික් ටික, ඒ කියන්නේ අද රිවිව් කරන අනික් මයික්‍රොෆෝන් ටික නම් මට මේ රිවිව් එකට දුන්නේ. ඇත්තටම Fine Vision කියන්නේ ගොඩාක් හොඳ තැනක්. ඔයාලට හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට ඒගොල්ලෝ නිකන් බලින් දේවල් විකුණන්නේ නැහැ. හා මේක තමයි ගණන් වැඩි, මේක ඇවිල්ලා ගන්න. අර රූට අර ගණන් වැඩි මයික් එක විකුණමු. එහෙම කරන්නේ නැහැ ඔයාලට. ඒ වෙනුවට යාලා ඔයාලගේ බජට් එකට හරියන දේ තෝරලා දෙන්න ගොඩක් හොඳ තැනක් නුවරසා කුරුණෑගල තියෙනවා. ඉතින් කොහොම වුණත් මට කියන්න ඕනේ වෙච්ච දේ තමයි මේ මයික්‍රොෆෝන් මට Fine Vision එකෙන් දුන්නා කියලා. මේ මයික්‍රොෆෝන් තමයි පට්ටම් මයික්‍රොෆෝන්. මේ තරම් හොඳ මයික්‍රොෆෝන් ලොවෙත් නෑ වගේ කන්දර මම කියන්නේ නැහැ. මේ මයික්‍රොෆෝන් වල ඇත්ත විස්තර විතරයි මම කියන්නේ. ඉතින් කියුව හොඳටම වැඩි. අපි පළවෙනි මයික්‍රොෆෝන් එක ගැන කතා කරමු. ඉතින් පළවෙනි මයික්‍රොෆෝන් එක තමයි මෙන්න මේක. Boya BY-M1 කියන මයික්‍රොෆෝන් එක. ඉතින් මේක ඇවිල්ලා ලැවලිය මයික්‍රොෆෝන් එකක්. මම මේකේ අන්බොක්සින් එකක් ලොකුවට වෙනම පෙන්නන්න යන්නේ නැහැ. ඉතින් මේ මයික්‍රොෆෝන් එකත් එක්ක මේක දාගන්න ලස්සන ලෙදර් පවුච් එකක් ඇවිල්ලා තිබ්බා. ඒ වගේ මයික්‍රොෆෝන් එක ඇවිල්ලා තිබ්බා. අනිවාර්යෙන් එන්න ඕනි. ඒ වගේම මේ ක්ලිප් කරගන්න කෑල්ලක් ඇවිල්ලා තිබ්බා. සහ ඒ වගේම වින්ෂීල්ඩ් එකක් සහ ඒ වගේ මේක ඔයාලා ලොකු ඇම්ප් එකකට වගේ හයි කරගන්නවා නම් ඇම්ප් එකට හයි කරගන්න කන්වර්ට් එකකුත් මේකත් එක්ක ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ මයික්‍රොෆෝන් එක ගැන මම කතා කරනකොට මේක ඇත්තටම මම හිතන්නේ මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳම මයික්‍රොෆෝන් එක. මම හිතන්නේ සාමාන්‍යයෙන් මේක රුපියල් 4000ත් 5000ත් 6000ත් වගේ අතර ගානක ඇත්තේ. මම දන්නේ නැහැ මේක හරියටම ගාන. මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මේක රුපියල් 8000ක් වුණත් මම මේකට අවුලක් කියන්නේ නැහැ. මොකද ඇත්තටම මේකේ ඔඩියෝ ක්වලිටි එක ගොඩාක් හොඳ තැනක තියෙනවා. විශේෂයෙන්ම අපි දැන් මෙහෙම ක්ලිප් ඔන් මයික් එකකට යන්නේ ගොඩක් වෙලාවට ඔයාගේ කටහඬ ප්‍රයොරිටි එකක් දෙන්න ඕනේ වෙලාවක. ඒ කියන්නේ මේ වගේ ටෝකින් ටු හෙඩ් වීඩියෝ එක එහෙම නැත්නම් ඔයාලා එළියට ගිහලා සාමාන්‍යයෙන් නොයිසි බෑග්ග්‍රවුන්ඩ් එක කතා කරනවා නම් ඒ වගේ වෙලාවට ඔයාලා කටහඬ ફોකස් කරගන්න තමයි අපි මෙහෙම මයික්‍රොෆෝන් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ මයික්‍රොෆෝන් එකෙන් ඒ වැඩේ ගොඩාක් හොඳට කරනවා. ඒ වගේම මගේ කටහඬ හරියම නැචරල් විදියට මේ මයික්‍රොෆෝන් එකෙන් කැප්චර් කරලා දෙනවා. සාමාන්‍ය ලෙවලේ මයික්‍රොෆෝන් වල තියෙන අවුලක් තමයි මේ පපුව හරියක තියෙන නිසා පොඩි බේසි ගතියක් වැඩි වොයිස් එක. ඉතින් එහෙම කිසිම ප්‍රශ්න නැතුව ගොඩක් හොඳට
ඔඩියෝ කැප්චර් කරලා තිබ්බා මේ මයික්‍රොෆෝන් එකෙන්. ඉතින් ඒ වගේ මේ මයික්‍රොෆෝන් එක පාවිච්චි කරන්න හරිම ලේසි මයික්‍රොෆෝන් එකක්. මොකද සාමාන්‍යයෙන් ඔයාලට ඔයාලගේ මයික්‍රොෆෝන් එක කැමරාවකට ප්ලග් කරගන්න ඕන නම් ඔයාලට එක જાතියේ කේබල් එකක් ඕන. ඒ වගේම ඔයාලා මේක මොබයිල් ෆෝන් එකකට කනෙක්ට් කරගන්න ඉන්න නම් ඔයාලට තව જાතියේ කේබල් එකක් ඕන. හැබැයි මේ මයික්‍රොෆෝන් එකත් එක්ක ඔයාලට එහෙම කරදරයක් නැහැ. ඔයාලට තියෙන්නේ ඔයාලගේ මයික්‍රොෆෝන් එක ප්ලග් කරලා ඊට පස්සේ මේකේ මෝඩ් ඩයල් එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට ඕනේ ස්මාර්ට් ෆෝන් ද එහෙම නැත්නම් කැමරාද කියන එක සිලෙක්ට් කරගන්න විතරයි. ඒ වගේම මට අමතක වුණා මේ මයික්‍රොෆෝන් එකත් එක්ක පොඩි බැටරි එකකුත් දෙනවා. ඉතින් ඒක මේ මයික්‍රොෆෝන් එකේ මේ තියෙන අර මෝඩ් ඩයල් එක ගාව තියෙන කෑල්ල අන්ස්ක්‍රූ කරලා එතන හයි කරගන්න තියෙන්නේ. ඉතින් මේ බැටරි එක නැතුවත් ඇත්තටම මොබයිල් ෆෝන් එක නම් මේ මයික්‍රොෆෝන් එක වැඩ කරනවා. හැබැයි එහෙම කරන්න යන්න එපා. මොකද ඒක ගොඩාක් ලොකු රිස්ක් එකක්. මොකද මේ බැටරි එක දාලා තියෙන හේතුව තමයි මේකේ තියෙන මේ ඔඩියෝ එක ඉන්ටර්ෆියර් වෙන්නේ නැති වෙන්න අපේ ඩිවයිස් එකට රෙකෝඩ් වෙන එක. සාමාන්‍යයෙන් මෙච්චර දුරක් ඔඩියෝ එක යද්දි ඔඩියෝ එක එන්න චික් 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 ගාලා වගේ සද්ද එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නැති කරගන්න තමයි මේ බැටරි එක තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම යූස් කරන්න කොහොම වුණත් ඔයාලා කැමරා එකක් එක්ක යූස් කරනවා. ඔයාලට අනිවාර්යයෙන් මේ බැටරි එක ඕනේ. මම මේක දැක්ක අවුලක් තමයි මේක දැන් මේ Zoom H1 වගේ රෙකෝඩර් වලට. ඒ කියන්නේ කිසිම එක්ස්ටර්නල් රෙකෝඩර් එකකට මේක රෙකෝඩ් කරන්න බෑ. ඒ කියන්නේ මේක රෙකෝඩර් එකක් එක්ක ප්ලග් කරලා ඊට පස්සේ මේකේ ස්මාර්ට්ෆෝන් කියන එක තේරුවත් කැමරා කියන එක තේරුවත් ඒක කිසිම වෙලාවක පික් කළේ නැහැ. ඉතින් ඒක මම දකින එක ඩවුන් සයිඩ් එකක්. ඉතින් දැන් ඔයාලට අහලා බලන්න පුළුවන් මේකේ ඔඩියෝ සාම්පල් එක. මම මුලින්ම ඔයාලට මගේ කැමරාගේ මයික්‍රොෆෝන් එකේ මොන වගේ සවුන්ඩ් එකක්ද හෙන්නේ කියන එක පෙන්නන්න. ඔන්න දවසක් දා යාළුවෝ දෙන්නේ කැලයක් මැද්දෙන් මෙහෙම ගමනක් ගියා. එහෙම යද්දී මේ යාළුවෝ දෙන්නට කතා කර කියලා hina වෙවි තමයි ගියේ. හරි ඉතින් කැමරාගේ මයික්‍රොෆෝන් එක ගත්තම ඔයාලට තේරෙන්නේ නැති මෙතෙන්දි හතර වටේ අම්බානක නොයිස් එකක් ඔයාලට ඇහෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි කැමරාගේ මයික්‍රොෆෝන් එක කිසිම ඩිරෙක්ෂන් එකකට ફોකස් කරලා නැහැ. මේක හතර වටේ සවුන්ඩ් එක ඇහෙනවා. ඉතින් ඒකින්ද අපිට අපේ කටහඬ මුල් තැනක් දෙන්න විදිහක් නැහැ. හැම සද්දයක්ම ඇහෙන්න ගන්නවා. හැබැයි මේ මයික්‍රොෆෝන් එක ගත්තොත් එහෙනම් මේකේ තියෙන පෝල පැටර්න් එකත් එක්ක මෙන්න මේ මයික්‍රොෆෝන් එකේ ටිප් එකේ ඉඳලා උඩ ඉඳලා වටේට තියෙන රවුමක ප්‍රමාණයක් තමයි මේකේ ඔඩියෝ ගන්න. ඉතින් දැන් ඔයාලට ගිහිල්ලා අහලා බලන්න පුළුවන් මයික්‍රොෆෝන් එකේ සවුන්ඩ් එක. හැබැයි ඒ hina වැඩි වෙලාවක් තිබ්බේ නැහැ. මොකද එයාලගේ ඉස්සරහට ලොකු වලහෙක් ආවා. වලහෙක්. ඉතුරු ටිකේ මොකද උනේ කියලා අනික් මයික්‍රොෆෝන් ටෙස්ට් කරද්දි කියන්නම්. වචන කියවෙන්නෙත් නැහැ. මේ බොය BYM1 එක. ඉතින් ඔයාලා දැන නැති නිකන් මේකේ අම්බාන වෙනසක් තියෙනවා. රුපියල් 5000 විතර මයික්‍රොෆෝන් එකක් වුණාට ඉන්බිල් මයික්‍රොෆෝන් එක ඉඳලා මේ මයික්‍රොෆෝන් එකට අප්ග්‍රේඩ් වෙද්දී ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ හින්දා සාමාන්‍යයෙන් අලුතින් පටන් ගන්න කෙනෙක් නම් මේ වගේ ටෝකින් ටු හෙඩ් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්ලයින් ක්ලාස් එක උගන්වන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ දෙයකට මම හිතනවා මේ මයික්‍රොෆෝන් එක හොඳටම සෙට් වෙයි කියලා. අපි අන්තිමට කතා කරමු මේක ගැන. අපි කියලා කොහොමද මේ මයික්‍රොෆෝන් එකෙන් ඔඩියෝ පික් කරන්නේ කියලා. PYDM කියන මයික්‍රොෆෝන් එක ගැන. ඉතින් බොයිලාගේ මයික්‍රොෆෝන් ගොඩක් හොඳයි. හැබැයි ඒක නම් දාන මිනිස්සුන්ට නම් පිස්සු, තනිකරම පිස්සු. මොකද මේ ඒ නම් ටික කඩපාඩම් කරගන්න මම වෙනම PhD එකක් කරනවා වගේ සීන් එකක් තියෙන්නේ. ඉතින් මේ මයික්‍රොෆෝන් එකත් සරලවම කලින් මයික්‍රොෆෝන් එකම තමයි. එකම වෙනසෙන්නේ මේ මයික්‍රොෆෝන් එකේ එක මයික්‍රොෆෝන් එකක් කරනකොට මයික්‍රොෆෝන් දෙකක් එනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් එකම ඩිවයිස් එකට මේ මයික්‍රොෆෝන් දෙකෙන් වෙන ඔඩියෝ කැප්චර් කරගන්න. ඉතින් ඉන්ටර්වියු කරන එක්කෙනෙක්ට මේක මාරම හොඳ දෙයක්. කලින් වගේම තමයි ඔයාලට මේක බැටරි එක දාලා ඊට පස්සේ මේක ප්ලග් කරලා ඊට පස්සේ ඔයාලට මේක ස්මාර්ට් ෆෝන් ද එහෙමත් නැත්නම් මේක ඔයාලට පාවිච්චි කරන්න ඕනේ කැමරා එකක්ද කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මේකේ තර මම කලින් කිව්වා වගේ ප්‍රශ්නයක් තියෙනවා මේ රෙකෝඩර්ස් එක්ක නම්. සහ ඒ වගේම මේ මයික්‍රොෆෝන් එකේ සහ කලින් මයික්‍රොෆෝන් එකෙත් මම දකින්නේ ලොකු ප්‍රශ්නයක් තමයි මේකේ මේ තියෙන ඔඩියෝ කේබල් එක. ඉතින් මේ කේබල් එක හරි චූටි. මේ චූටි වෙන එකේ මම දකින්නේ ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි නිකන්
ඒක පැටලෙන්න බලනවා සහ ඒ වගේම නිකන් සමහරවල් ප්‍රීමියම් නැද්ද කියලා හිතෙනවා. මම හිතනවා මේකට ගොඩාක් හොඳ කල්පැවැත්මක් ඇති කියලා. නමුත් සමහරලාට එහෙම හිතෙනවා. සහ ඒ වගේ මේක ඇඩ්වාන්ටේජ් එක තමයි සාමාන්‍යයෙන් ඔයාලා ටක් ගාලා වයර් එක හංග ගන්න පුළුවන් කැමරාවකට කැප්චර් වෙන්නේ නැති වෙන්න. ඉතින් ඔඩියෝ ක්වොලිටි එක ගැන කතා කරනකොට 100%ක්ම කලින් මයික්‍රොෆෝන් එකට මේක සමානයි. හැබැයි මම මේ මයික්‍රොෆෝන් එක නිකන් තිබ්බනම් හොඳයි කියලා හිතනවා. මේකේ මයික්‍රොෆෝන් දෙක එකක් ඕෆ් කරගන්න එකක් ඔන් කරගන්න වෙන වෙනම කරගන්න පහසුකමක් තිබ්බනම් එතනුත් එහාට ගිහලා මේ දෙකේ වෙන වෙනම ගේන් එක හදාගන්න පුළුවන්කමක් තිබ්බනම් හෙනම ගැම්මක්. ඉතින් මම හිතන්නේ මේ ගාන මයික්‍රොෆෝන් එකට කොහොමත් එහෙම පුළුවන්කමක් හම්බ වෙයි කියලා. මේක ආසන්න වශයෙන් රුපියල් 6000කට වගේ ගන්න පුළුවන් මයික්‍රොෆෝන් එකක්. ඉතින් සාමාන්‍යයෙන් අර මයික්‍රොෆෝන් දෙකක් ගන්න වෙලාව ඔයාලට මෙහෙම තනි මයික්‍රොෆෝන් එකක් අරගන්න පුළුවන්. ඉතින් දැන් අපි ගිහිල්ලා බලමු මේකේ ඔඩියෝ ටෙස්ට් එක. කලින් වගේම තමයි මම මුලින්ම ඔයාලට මගේ කැමරාවේ ඔඩියෝ එක පෙන්නන්නම්. මේ වෙලාවේදී මම ආයේ මැද්දෙන් පැනලා කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න මේ මයික්‍රොෆෝන් එකේ ඔඩියෝ කොහොමද කියලා. අවසාන වශයෙන් මම පෙන්නන්නම් noise reduction දැම්මට පස්සේ කොහොමද මේක noise background එක ඇහෙන්නේ කියන එක. ඉතින් ඒකට යන්න කලින් තව චූටි දෙයක් කියන්න. මම පෞද්ගලිකව විශ්වාස කරනවා අනිවාර්යෙන් මේකේ noise වැඩි ඇති කියලා අනික් මයික්‍රොෆෝන් එකට වඩා. මොකද එක මයික්‍රොෆෝන් එකකින් අපි කතා කරද්දි අනික් මයික්‍රොෆෝන් එක නිකන් තියෙන. ඉතින් එතකොට මේ මයික්‍රොෆෝන් එකෙන් වටේ තියෙන noise එක ටිකක් හරි පික් කරනවා. ඉතින් ඒ හින්දා මම කලින් කිව්වේ මේ මයික්‍රොෆෝන් එක වෙන වෙනම ඕෆ් කරන්න ඕන කරන්න පහසුකමක් තියෙනවා නම් ඒක හොඳයි කියලා. මම දන්නවා ඔයාලා බලන් ඉන්නේ ඇයි අර දෙන්නගේ සන්තෝෂ එච්චරලා තිබ්බේ නැත්තේ කියලා. ඉතින් මේ දෙන්න මම කලින් කිව්වා වගේ hina වෙවි ගියාට මෙයාලා කැලේ මැද්දින් යද්දි මෙයාලට එකපාරටම අමු සද්දයක් ඇහුණා. හරියට නිකන් ගස් වල අතු කැඩෙනවා, කොළ හෙරවෙනවා වගේ සද්දයක්. ඉතින් මෙයාලා දෙන්න සුට්ටක් පැනික් වුණා. මම පැනික් වුණා ලයිට් එක ගලවලා. මේ දෙන්න පැනික් වුණා. මේ දෙන්න බැලුවා මොකද්ද මේ සද්ද කියලා. එක යාළුවෙක් බෙල්ල උස්සලා මෙහෙම කොකෙක් වගේ ඔළුව දාලා බැලුවා මොකක්ද කියලා. එයා දැක්ක දෙයින් එයාගේ හද එකපාරටම සසල වුණා. මහා කැලේ මැද්දෙන් මහා වන මුර්ගෙක් වෙච්ච වලහෙක් මේ මෙයාලගේ පැත්තට එනවා. යාළුවෝ දෙන්න මොකද කරේ? රැඳිලා ඉන්න ඊළඟ මයික්‍රොෆෝන් එකේ රිවිව් එක එනකන්. මේ ඇවිල්ලා මේකේ මියුසික් පික් කරනවා. ආසම් මයික්‍රොෆෝන් එක ගැන. Boya BY-M1 Pro මයික්‍රොෆෝන් එක. ඉතින් මම ලැවලිය මයික්‍රොෆෝන් වල ෆෑන් කෙනෙක් නෙමෙයි. කොහොමද මම කැමති නැති මිනිසෙක්. මොකද පළවෙනි එක මගේ කටහඬ කොහොමද ටිකක් බේස් ගතියක් දෙන කටහඬක්. එතකොට මේ මයික්‍රොෆෝන් එක ගෙනලා මගේ මේ හරියෙන් හයි කරවුවට පස්සේ මගේ කටහඬ තවත් බේස් විදිහට තමයි ඇහෙන්නේ. ඉතින් ඒ හින්දා මම ලැවලිය මයික්‍රොෆෝන් වලට කැමති නැහැ. සහ ඒ වගේම මම කැමති නැහැ මගේ ඇඟේ මොකක් හරි මයික්‍රොෆෝන් එක එල්ලි තියෙනවට හැම වෙලේම. ඒ හින්දා මම මෙන්න මේ වගේ මයික්‍රොෆෝන් වලට හැම වෙලේම යන්නේ. හැබැයි මේ මයික්‍රොෆෝන් එක මාව සම්පූර්ණයෙන් වෙනස් කරා. මාව වෙනස් කරායි මයික්‍රොෆෝන්. මේකේ ඔඩියෝ ක්වොලිටි එක නිකන් wow හරිද? ඒ කියන්නේ මේක රුපියල් 8000කට 9000කට වගේ ගන්න පුළුවන් මයික්‍රොෆෝන් එකක්. ඉතින් ඒ ප්‍රයිස් රේන්ජ් එක ඇතුලේ මෙච්චර හොඳ මයික්‍රොෆෝන් එකක් කොහොමද තියෙන්නේ කියන එක මට හිතා ගන්න බෑ. කටහඬ හරියම නැචරල් මේකෙන් ඇහෙන විදිය. සහ ඒ වගේම මේක සම්පූර්ණයෙන් කලින් මයික්‍රොෆෝන් ඔක්කොම සමානයි අන්බොක්සිං එක්ස්පීරියන්ස් එක. කලින් ඒවා වගේම ඔයාලට මේකත් එක්ක බැටරි එකක් හම්බ වෙනවා. සහ ඒ වගේම මීට 4ක් විතර දිග කේබල් එකක් එක්ක මයික්‍රොෆෝන් එක හම්බ වෙනවා. හැබැයි මේකේ තියෙන තව එක විශේෂත්වයක් තමයි මේකේ මෝඩ් ඩයල් එකේ තියෙනවා නෙගටිව් 10 dB කියලා ස්විච් එකක්. ඒ කියන්නේ ඔයාලගේ ඔඩියෝ එක ඩෙසිබල් 10කින් අඩු කරලා ඔයාලට රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් noise background වල මේක ෂූට් කරද්දී ඒක නිකන් මාර ෆීචර් එකක්. Rode Video Mic Pro Plus එකේ මේ ෆීචර් එක තියෙනවා. ඉතින් ඒක රුපියල් 55000ක මයික්‍රොෆෝන් එකක්. ඉතින් ආයෙත් මේ මයික්‍රොෆෝන් එකේ ඔඩියෝ ක්වොලිටි එක ගැන කතා කරනවා නම් කලින් කිව්වා වගේ නෙගටිව් 10 dB ස්විච් එක තියෙන නිසා noise කියන එක අවුලක්ම නැහැ. සහ ඒ වගේම කටහඬ පික් කරන විදිහ මාරම විදිහ නැචරල්. මේකේ කොහොමද ඩෙසිබල් ප්‍රමාණය වැඩි හරියක් ඔප්ටිමයිස් කරලා තියෙන කටහඬ. ඉතින් ඒකින්ද සමහරලාට ඔයාලා මේක මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් වගේ ප්ලේ කරනවා නම් මේක සෙට් නොවෙන්න පුළුවන්. මොකද ඊට වඩා මේ කටහඬ ෆෝකස් කරලාම හද මයික්‍රොෆෝන් එකක් නිසා. ඇත්තටම සමහරට මම මේ වීඩියෝ එකෙන් පස්සේ මේ මයික්‍රොෆෝන් එක සල්ලි
දීලා ගන්න ඉඩ තියෙන මයික්‍රොෆෝන් එකක්. සහ ඒ වගේ මේක ආව බොක්ස් එකත් හරිම කියුට්. ඒ කියන්නේ දැන් මේ බොක්ස් එකේ සයිස් එකමයි. හැබැයි මේ බොක්ස් එකේ ඩිසයින් එක කැතයි. අරගෙන එහෙම හරිම මිනිමලිස්ටික් ලස්සන චූඩි බොක්ස් එකක් එක්කන හරිම කියුට් මයික්‍රොෆෝන් එකක්. ඉතින් ඒ පිස්සු කතා ඕනේ අපි දැන් ගිහිල්ලා බලමු මේකේ ඔඩියෝ ක්වලිටි එක. යාළුවෝ දෙන්න මේ ඉන්නේ වලහෙක් කියලා දැක්කට පස්සේ තවත් පැනික් වුණා. එක යාළුවෙක්ට ගස් නගින්න පුළුවන්. ඒ යාළුවා දැක්කා එතන එහා පැත්තේ ගහක් තියෙනවා. ඒ යාළුවා දඩි බිඩි ගාලා ඒ ගහ උඩට නැංගා. අනික යාළුවා බිමට වෙලා අනාථ වෙලා බලන් හිටියා. මොකද ඒ යාළුවා දන්නේ නැහැ එයා මොකද කරන්න ඕන කියලා. ගහට නගින්න එයා උත්සාහ කරා. හැබැයි එයාට ගහට නගින්න බැරි වුණා. ගහ උඩ හිටපු යාළුවා තමන්ගේ අනික් යාළුවා වලහ කයිද නැද්ද කියලා ගහ උඩ වෙලා බලන් හිටියා. හැබැයි වලසුන්ට ගස් නගින්නත් පුළුවන්. ඉතින් වලහ හෙමින් යාළු දෙන්න ඉන්න පැත්තට එන්න ගත්තා. ගහ උඩ හිටි යාළුවා තවදුරටත් අනික් යාළුවට උදව් කරන්නේ නැතුව බලාගෙන හිටියා. අනික් යාළුවට එක පාටම මාර අයිඩියා එකක් ආවා. ඒ යාළුවා මැරුණා වගේ බිම දිගා වුණා. වලහ ළඟට ආවා. ඉව කරලා බැලුවා අර යාළුවා දිහා. වලහ ඒ කරලා ෂේප් එකේ ගහ උඩ ඉන්න යාළුවා දිහාත් බැලුවා. ගහ උඩ ඉන්න යාළුවා හැංගුණා. වලහ අර යාළුවා කන ළඟට වුණා. මොනවා හරි වලහ හොරෙන් කිව්වා. ඒක ඉල්ලුවලා මොකද උනේ කියලා ඔයාලා දැනගන්න ඕන නම් අනික් මයික්‍රොෆෝන් දෙක රිව්යු කරනකන් ඉන්න වෙනවා. ඔයාලට දැනෙන්නද නිකන් මාර වෙනසක් තියෙනවා. කියන්නේ සම්පූර්ණ නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ මිනිස්සු ඔක්කොම සද්ද කරන්න එපා, වෙඩි තියන සද්ද කරන්න එපා. එහෙම කියලා නිකන් සද්ද නැවැත්තු වගේ තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකම තමයි ලොකුම හේතුව මේ මයික්‍රොෆෝන් එකට මාව අල්ලගත්ත. මොකද ගොඩක් වෙලාවට මම ෂූට් කරන නොයිසි බෑග්ග්‍රවුන්ඩ් වල. ඉතින් මේ මයික්‍රොෆෝන් එකත් එක්ක මට හම්බෙච්ච හොඳම දේ තමයි හැමදාම මට වත් දෙන රැහැයියට මේ මයික්‍රොෆෝන් එකත් එක්ක කෑ ගහනවා ඇහෙන්නේ නැතුව යනවා. ඉතින් ඒක හෙනම ගැම්මක්. ඒක ලොකු හේතුවක් මේ මයික්‍රොෆෝන් එකට මට කැමති වෙන්න. ඉතින් මේටික මගේ ආස මයික්‍රොෆෝන් එක ඒක. ඉතින් ඒ මයික්‍රොෆෝන් එක ගැන චුට්ටක් කියුවා වැඩිත් වගේ. මොකද ඒකට මං හෙනටම කැමති නිසා. ඉතින් දැන් අපි මේ ලැබලි මයික් කතා කරලා ඉවරයි. දැන් අපි කතා කරන්නේ වීඩියෝ මයික්ස් ගැන. ඉතින් අපි පළවෙනි වීඩියෝ මයික් එකෙන් කතාව පටන් ගමු. හරි. ඉතින් වීඩියෝ මයික්‍රොෆෝන් ගැන කතා කරන්න අපිට පළවෙනිට කතා කරන්න තියෙන්නේ Boya BY-M1 කියන මයික්‍රොෆෝන් එක. මං කලිනුත් කිව්වේ මයික්‍රොෆෝන් වල නම් දාපු මනුස්සයට පිස්සු තනි කරම. ඉතින් මේ මයික්‍රොෆෝන් එක ගැන කතා කරනවා මේක ආසන්න වශයෙන් රුපියල් 9000කට 10000කට වගේ තියෙන මයික්‍රොෆෝන් එකක්. ඉතින් මේක තමයි මම හිතන්නේ මිනිස්සෙක්ට පටන් ගන්න තියෙන ගණන් අඩුම හොඳම වීඩියෝ මයික්‍රොෆෝන් එක. ඉතින් මම මුලින්ම වීඩියෝ මයික්‍රොෆෝන් එක කියන්නේ මොකක්ද කියන එක චුට්ටක් එක්ස්ප්ලেইন කරලා ඉන්නම්. ඉතින් ලෙවලි මයික්‍රොෆෝන් එක කලින් කිව්වා වගේ මේ වගේ ඇඟට ප්ලග් කරගෙන ඊට පස්සේ වීඩියෝ කරන මයික්‍රොෆෝන් එකක් නේ. හැබැයි වීඩියෝ මයික්‍රොෆෝන් එක කියන්නේ එහෙම මයික්‍රොෆෝන් එකක් නෙමෙයි. වීඩියෝ මයික්‍රොෆෝන් එක කියන්නේ මෙන්න මේ වගේ මයික්‍රොෆෝන් එකක්. ඉතින් කලින් වගේ නෙමෙයි මේ මයික්‍රොෆෝන් වල ගොඩක් වෙලාවට මේ වගේ ස්පොන්ජ් එකකින් වැහිලා තියෙන මේක තමයි මයික් එක. ඉතින් මේකෙන් ගොඩක් වෙලාවට එක පැත්තකින් තමයි සවුන්ඩ් පික් කරන්නේ. ඒ කියන්නේ මේ මයික්‍රොෆෝන් එක දැන් ගත්තොත් එහෙනම් මේක ඉස්සරහින් වැඩියෙන් සවුන්ඩ් පික් කරනවා. ඒ වගේම මේ හරියට ටික ටික අඩු වෙලා පිටිපස්සෙන් සවුන්ඩ් චුට්ටක් පික් කරනවා. පික් කරන්නෙම නැහැ තියරි ටිකේ. නමුත් අපි ගියාම දැන් ඔන්න ඉස්සරහ සද්ද වෙලා මේ පැත්තට එනවනේ. ඉතින් ওই හැම දෙයක්ම එක පිටිපස්සෙන් ওই සද්ද පික් කරනවා. හැබැයි තියරි ටිකේ නැහැ. හරිද? ඉතින් ගොඩක් වෙලාවට මෙහෙම මයික්‍රොෆෝන් එකක් ඔයාලගේ කැමරා එකේ උඩ තියෙන මවුන්ට් එකට හයි කරලා තියන්න පුළුවන්. ඉතින් මෙහෙම මයික්‍රොෆෝන් එකක් ගොඩක් වෙලාවට උවමනා වෙන්නේ ඔයා vlog කරන එක්කෙනෙක් නම් එහෙම නැත්නම් මෙහෙම talking to head videos වගේ කරනවා නම් ඔයා මං වගේ clip on mic වලට එච්චර ආස නැති මිනිස්සෙක් නම් තමයි මේ මයික්‍රොෆෝන් එක ඔයාලට වැදගත් වෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට වීඩියෝ මයික්‍රොෆෝන් කියන්නේ මොකක්ද කියන එක ගැන අයිඩියාවක් එන්නේ නැති කියලා. ඉතින් දැන් අපි කතා කරමු අපේ පළවෙනි වීඩියෝ මයික් එක ගැන. හරි. ඉතින් අපි මුලින්ම කතා කරන්න යන්නේ Boya BY-M1 කියන මයික්‍රොෆෝන් එක ගැන. මේක double M කියන්නේ මම හිතන්නේ මිනි මයික්‍රොෆෝන් කියන එක. ඉතින් මේක ඇත්තටම ගොඩාක් චූටි වීඩියෝ මයික් එකක්. මේක බොක්ස් එකේ අපිට බලා ගන්න පුළුවන් මේකත් එක්ක ඩෙඩ් කැට් කෙනෙක් හම්බ වෙනවා. ඉතින් ඩෙඩ් කැට් කියන්නේ මේ වින්ෂීල්ඩ් එක වගේම එකක්. මේ වින්ෂීල්ඩ් එකට වඩා ගොඩාක් හුලං තියෙන වෙලාවකදී හුලං නවත්තන්න මේ ඩෙඩ් කැට්ට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ මයික්‍රොෆෝන් එකත් එක්ක ඩෙඩ් කැට් කෙනෙක් හම්බ වෙනවා. ඒ වගේම මේකත් එක්ක කේබල් දෙකක් හම්බ වෙනවා. එකක් ඔයාලට කැමරා එකට කනෙක්ට් කරනවා නම් අනික එක ඔයාලා මොබයිල් ෆෝන් එකට කනෙක්ට් කරනවා නම් පාවිච්චි කරන්න තමයි මේ කේබල් දෙක ඔයාලට හම්බ වෙන්නේ. සහ ඒ වගේම කලින් වගේම ලෙදර් පවුච් එකක් එක මයික්‍රොෆෝන් එක අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මයික්‍රොෆෝන් මවුන්ට් එකත් මේකත් එක්ක හම්බෙලා තියෙනවා. ඉතින් මේ මයික්‍රොෆෝන් එක ගැන කතා කරනකොට මම හිතන්නේ මේ ප්‍රයිස් රේන්ජ් එකේ දෙන හොඳම මයික්‍රොෆෝන් එක මේක. වීඩියෝ මයික් වලින්.
ඇත්තට මීට වඩා ගණන් අඩු වීඩියෝ මයික් එකකට කියලා මම දන්න එකම වීඩියෝ මයික් එක සාමාන්‍ය රෙකග්නයිස් කරන බ්‍රෑන්ඩ් එකකින් Panasonic ලාගේ තියෙන වීඩියෝ මයික් එක. හැබැයි ඒකේ මේකේ ඔඩියෝ දෙක කම්පෙයාර් කරාම නිකන් අහසට පොළේ වගේ ලොකු වෙනසක් තියෙනවා. ඊට සාපේක්ෂව මේකේ ගොඩාක් හොඳ ඔඩියෝ ක්වොලිටි එකක් අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයාලට මම මුලින් කිව්වා මතක ඇතිනේ මේ වගේ වීඩියෝ මයික් එක ගොඩක් වෙලාවට සද්ද පික් කරන්න ඉස්සරහින් වැඩියෙන් පික් කරනවා, මේ පැත්තටදී අඩුවෙන් පික් කරනවා, පිටිපස්සෙන් පික් කරන්නෙම නැහැ කියලා. මේක සවුන්ඩ් පික් කරන පැටර්න්ස් තියෙනවා එකක. ඉතින් මේ පැටර්න් වලට කියනවා අපි පෝල පැටර්න් එක කියලා. ඉතින් මේ මයික්‍රොෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් යුනිවර්සල් කාඩියෝයිඩ් පෝල පැටර්න් එකක්. ඉතින් ඒක මොන වගේද කියන එක මම දැන් මෙතන ඉමේජ් එකක් දාලා පෙන්නන්නම්. ඔයාලට ඒකට බලා ගන්න පුළුවන් මේකේ මොන හරියද සවුන්ඩ් එක හරියට පික් කරන්නේ, ඒ වගේ මොන හරියට එන්නේද සවුන්ඩ් එක පික් කරනවා අඩු වෙන්නේ කියලා. ඉතින් මේක වීඩියෝ මයික්‍රොෆෝන් එක, මේක වීඩියෝ වලටම හදලා තිබ්බට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ මොබයිල් ෆෝන් එකක් එක්ක වුණත්, ඔයාලට ලැප් එකක් එක්ක වුණත්, ටැබ් එකක් එක්ක වුණත් මේ ඕන එකක් එක්ක කනෙක්ට් කරන්න පුළුවන්. ඒකට 3.5 mm ජැක් එකක් තියෙනවා නම් ඔඩියෝ ක්වොලිටි එක මොන වගේද කියලා. ඉතින් කලින් වගේ මම ප්ලේ කරන්නම් මගේ කැමරා එකේ මයික්‍රොෆෝන් එකේ මොන වගේ සවුන්ඩ් එකද කැප්චර් වෙන්නේ. ඊට පස්සේ මම ප්ලේ කරන්නම් කොහොමද මේ මයික්‍රොෆෝන් එක දැම්මයින් පස්සේ වෙනසක් වෙන්නේ කියන එක. සහ ඒ වගේම noise reduction එක කොහොමද මේකේ සවුන්ඩ් එක ඇහෙන්නේ කියලා. වලහා බිම හිටි යාළුවාගේ කනට කොඳුරලා පස්සත් නටව එතනින් ඈතට ඇවිදගෙන ගියා. ගහ උඩ හිටි යාළුවා බෙල්ල දික් කරලා වලහා ඈතට යන විදිය බලන් හිටියා. ඒක ඉවරලා වලහා ඈතට යන්න දීලා එයා ගහෙන් බිමට බැස්සා. බිමට බැහැලා බිම හිටි යාළුවට අත දීලා ඒ යාළුව නැගිටෙව්වා. ඒක ඉවරලා අර යාළුවා බිම හිටි යාළුවගෙන් ඇහුවා, මචං මං දැක්ක වලහාවට මොන හරි කියනවා වගේ. වලහා මොකද්ද ඔයාට කිව්වේ? අර යාළුවා අනික් යාළුවගේ මූණ දිහා බලලා කටකොණකින් හිනාවක් දැම්මා. අර යාළුවගේ මූණේ කෘතුහලයක් ඇති වුණා. වලහා ඒ යාළුවට මොකක් කියන්නේ නැද්ද? රැඳිලා ඉන්න. අපි ඊළඟ මයික්‍රොෆෝන් රිවිව් එකේදී ඒක ගැන කතා කරමු. ඉතින් ඊළඟ මයික්‍රොෆෝන් එකට යන්න කලින් තව චූටි දෙයක් මට කියන්න දෙනවා. ඒක තමයි දැන් මේ මයික්‍රොෆෝන් ඉන්ස්ට්‍රුමන්ට් එක කොහොමද වැඩ කරන්නේ කියන එකත් මට ටෙස්ට් කරගන්න උවමනාවක් තිබ්බා. හැබැයි ඉතින් මම මියුසික් ගැන මෙලෝඩියක් දන්නේ නැති මිනිස්සෙක්. සරලවම කරන තාලයකට අප්පුඩියක්වත් ගහගන්න බැරි මිනිස්සෙක්. ඉතින් ඒ හින්දා මට මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් ටෙස්ට් කරන්න විදියක් නැහැ. ඉතින් මට ඒකට උදව් කරේ අපේ ෆිසික්ස්. දැන් ඔන්න උඩින් මම ෆිසික්ස් එකේ channel දෙක දාන්නම්. එකක් SLVP6 කියලා. ඉතින් ඒ channel එකෙන් ඔයාලට පුළුවන් ෆිසික්ස් ඉගෙන ගන්න. ආදරය ගන්න නැතුව ෆිසික්ස් ඉගෙන ගන්න ඕන නම් channel එක ගිහිල්ලා බලන්න. සහ ඒ වගේ මියුසික් channel එකක් තියෙන රටහාව කියලා මම ඒකත් දාලා තියන්නම්. ඔතන උඩින් දැන් ඔන්න ටග් ගාලා වැටේ. ඉතින් සර් කිව්ව විදිහට විරාන් සර් කිව්ව විදිහට මේ මයික්‍රොෆෝන් එක තමයි ඉන්ස්ට්‍රුමන්ට් එක හොඳටම වැඩ කරන මයික්‍රොෆෝන් එක. ඒ කියන්නේ මෙතන තියෙන අනික් ගණන් මයික්‍රොෆෝන් වලටත් වඩා ගොඩක් හොඳට මේ මයික්‍රොෆෝන් එක ඉන්ස්ට්‍රුමන්ට් එක වැඩ කරලා තිබා. මේක හැර දෙතොලේ මං වින්දේ මధుරස කැන් එදා සුවඳක්
ඉතින් අපි දැන් කතා කරමු ඊළඟ මයික්‍රෆෝන් එක ගැන. හරි. දැන් අපි කතා කරන්න යන්නේ Boya BYM1 2021 මයික්‍රෆෝන් එක ගැන. ඉතින් පෞද්ගලිකව මම දකින විදිහට මෙතන තියෙන Boya මයික්‍රෆෝන් වලින් හොඳම ඔඩියෝ ක්වලිටි එක තියෙන මයික්‍රෆෝන් එක තමයි මේ මයික්‍රෆෝන් එක. ඉතින් සායි වගේම ගණන් වැඩිම Boya මයික්‍රෆෝන් එකක් මේක රුපියල් 15000ක් 16000ක් වගේ අතර තියෙන මයික්‍රෆෝන් එකක්. කොහොම වුණත් ඔයාලට වීඩියෝ මයික්‍රෆෝන් එකකින් උපරිම ක්වලිටි එකක් ගන්න ඕන නම් මම හිතනවා ඒකට මේ මයික්‍රෆෝන් එක පට්ට කියලා. මොකද මේකට වඩා රොඩ් වීඩියෝ මයික් එක ගණන් වුණත් මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ කීයටවත්. ඉතින් ඒක ගැන මම ඉස්සරහට කතා කරන්නම්. ඉතින් මේ මයික්‍රෆෝන් එක ගැන කතා කරනකොට මේක සුපර් කාඩියෝඩ් මයික්‍රෆෝන් එකක්. ඒ කියන්නේ මේකෙන් මෙන්න මේ වගේ පැටර්න් එකකට තමයි ඔඩියෝ එක ගන්න. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකට සුපර් කාඩියෝඩ් මයික්‍රෆෝන් එකක් හම්බ වෙනවා කියන එක නිකන් මාර දෙයක්. මොකද සාමාන්‍ය සුපර් කාඩියෝඩ් පැටර්න් එකක් තියෙන මයික්‍රෆෝන් එකක් ගොඩාක් ගණන්. ඉතින් මේ මයික්‍රෆෝන් එකත් එක්ක සාමාන්‍ය විදිහට වින් ෂීල්ඩ් එක කියන්නේ කලින් එකත් එක්ක ඩෙඩ් කැට් කෙනෙක් ආවට මේකත් එක්ක වින් ෂීල්ඩ් එකක් හම්බ වෙන්නේ. සහ ඒ වගේම ලෙදර් පවුච් එකක්, ඒ වගේම කලින් වගේ ඔයාලා මොබයිල් ෆෝන් එකට ගහනවා ඒකට එක කේබල් එකකුත්, ඒ වගේම ඔයාලා කැමරා එක ප්ලග් කරනවා නම් ඒකට තව කේබල් එකකුත් හම්බෙලා තියෙනවා. ඉතින් දැන් අපි ගිහිල්ලා බලමු මේකේ ඔඩියෝ ක්වලිටි එක මොන වගේද කියලා. ඉතින් මේ යාළුවාගේ කෘතුහලේ එන්න වැඩි වුණා. මේ යාළුවා ආයෙත් පාරක් ගැහුවා. අඩෝ මචං කියහන්කෝ. මොකද්ද වලහවාට කිව්වේ? ආයෙත් පාරක් කටකොණින් තව පාරක් hina වෙච්ච අර යාළුවා අනික් යාළුවාගේ මුහුණ දිහා බලලා කිව්වා. "ඕයි ගොන් මැට්ටෝ තේරුම් ගනින් ඔයේ හිටිය වලහෙක් මෙහෙම ලොන් තියෙන තඩි සතෙක්. උට සිංහල තේරෙන්නේ නෑ මාත් එක්ක කතා කරන්න. සිංහල තියා ඉංග්‍රීසි අරාබි ප්‍රංච ජර්මන් දෙමළ මොකුත් උට තේරෙන්නේ නෑ. ඌ දන්නේ ගොරවන්න විතරයි. දෝයි මාත් එක්ක කතා කරන තමුසෙකෝය අලගෙඩියක් විතර දෙන මොළ ගෙඩිය චුට්ටක් පාවිච්චි කරලා හිතලා බලනවා කියලා ඒ යාළුවට හොඳටම බැන්නා. ඊට පස්සේ අනික් යාළුවාට ගැහුවා. ආයෙ ඊට පස්සේ ගැහුවා. දිගටම ගහගත්තා. ඒක අපිට අදාළ නෑ. මොකද අපි අඩුවේ කතා හොයන්නේ නැති නිසා. ඉතින් ඔයාලා මයික්‍රොෆෝන් එක ගැන අයිඩියක් ගන්න නැති. ඒක තමයි උනේ. ඉතින් ඔයාලට දැනෙන්නේ නැති නොයිස් එක අයින් කරවුවයින් පස්සේ සාමාන්‍යයෙන් වොයිස් එකේ අර කලින්ට වඩා පොඩි ක්‍රිස්පි ගතියක් මේ මයික්‍රොෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ ඩීටේල්ස් එක රෙකෝඩ් වෙන මයික්‍රොෆෝන් එකක් කිව්වේ ඒකින්ද මම මේ විදිහට තමයි මේ මයික්‍රොෆෝන් එකේ මියුසික් පික් කරන්නේ.
බෝය මයික්‍රෆෝන් ටික ගැන කතා කරලා ඉවරයි. දැන් මෙතන ඉඳලා තියෙන්නේ මම සල්ලි දීලා ගත්ත මයික්‍රෆෝන් දෙකක්. ඉතින් පළවෙනි එක තමයි Rode Video Mic Go එක. ගන්න එපා මේක. ඇයි මං එහෙම කියන්නේ? ඇත්තට මේ මයික්‍රෆෝන් එකේ ඔඩියෝ ක්වොලිටි එක කලින් කිව්ව බෝය මයික් ඔක්කොටම වඩා ගොඩාක් හොඳයි. ඒ වගේම මේකේ ඩිජිටල්ස් වලට මේකේ Rode ලගේ තියෙන අර බේසික් ගතියට මම මාරම විදිහට ආසයි. ඒ කියන්නේ ඔඩියෝ ක්වොලිටි එක අතින් මේක බීස්ට් කෙනෙක් සරලවම. හැබැයි මේ මයික්‍රෆෝන් එකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක ඩිජිටල් ඉන්ටර්ෆියරන්ස් පික් කරනවා. ඒ කියන්නේ ඔයාලා මේකෙන් රෙකෝඩ් කරාම ඔයාලා මගේ කලින් වීඩියෝ බලලා දෙනවා ඔයාලා දැකලා ඇති නිකන් ටි 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 ගාලා සද්ද එනවා. ඉතින් ඔයාලා නිකමට හිතලා බලන්න ඔයාලා ඔන්න මේක ප්ලග් කරලා ඔයාලගේ මේක ඔයාලා කැමරාවකට ප්ලග් කරලා ඊට පස්සේ නිකන් වන් ටයිම් මූවමන්ට් එකක් වීඩියෝ කරනවා. හරිද? එතකොට මේ වීඩියෝ එක අරගෙන අවිල්ලා ඔයා ගෙදර මේක ප්ලේ කරලා බලද්දි මේකේ ටිට් 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 ටී ගා සද්දයක් කරන වීඩියෝ එකේ ඔඩියෝ එක පුරාවටම. ඔයාලට ජීවිතේ කවදාවත් ආයෙක වීඩියෝ කරගන්න chance එකකුත් නැහැ. ඉතින් එහෙම වෙලාවකදී ඔඩියෝ ක්වොලිටි එකට වඩා ඇත්තටම වැදගත් වෙන රිලයබිලිටි එක. මොකද හැම ඩිවයිස් එකකම ක්වොලිටි එකට වඩා පළවෙනි දේ තමයි ඒකේ රිලයබිලිටි එක. ඉතින් ඒ හින්දා මේ මයික්‍රොෆෝන් එක ගන්න එක සම්පූර්ණ අපරාධයක්. ඉතින් ඒ හින්දා මේ මයික්‍රොෆෝන් එක ගන්න එපා කියන එක තමයි මම කියන්නේ. මොකද මම මේක ගද්දි ඇත්තටම මම දැක්ක මේ ඉෂුව එක තියෙනවා කියලා. හැබැයි මම හිතුවා නෑ මේක මගේ මයික්‍රොෆෝන් එකට වෙන්නේ නැති වෙයි. ඉතින් අන්තිමට මම මේක රෙකෝඩ් කරුවේ කොහොමද කියනවනම් මම අපේ ගෙදරම Wi-Fi off කරලා අපේ ගෙදර තිබ්බ හැම ෆෝන් එකම වගේ එයාප්ලේන් මෝඩ් දාලා මම දන්නේ ඒකෙන් වෙනසක් වෙනවද කියලා ඒකෙල්ල මේක පිටිපස්සෙන් තඩි ඊයන් කොයිල් එකක් මෙහෙම ඔතලා තමයි රෙකෝඩ් කරේ. ඉතින් ඒත් සමහරලාට කෙලවුණා ඒ සාපේක්ෂව chance එක අඩුවෙන් තිබ්බේ කෙලවෙන. ඉතින් ඒක හින්දා මම හිතනවා මේ මයික්‍රොෆෝන් එකට ඔයාලා යන්න එපා කියලා. හරි. ඔන්න අපි දැන් කතා කරන්න යන්නේ අපේ ලිස්ට් එකේ අන්තිම මයික්‍රොෆෝන් එක සහ මෙතන තියෙන ගණන් වැඩි මයික්‍රොෆෝන් එක. මේක රුපියල් 32000ක විතර මයික්‍රොෆෝන් එකක්. ඇත්තට මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් වෙර රටවල බිගිනර් ලෙවල් එකේ මයික්‍රොෆෝන් එකක්. ඒ වුණාට ලංකාවේ ඩොලර් එක ඉහළ යන එකට සාපේක්ෂව ඉතින් මේක ගොඩක් ගණන් මයික්‍රොෆෝන් එකක් වෙලා තියෙන්නේ. මේක ඇවිල්ලා Zoom H1n කියන මයික්‍රොෆෝන් එක. ඇත්තට මේක මයික්‍රොෆෝන් එකකට වඩා එක්ස්ටර්නල් රෙකෝඩ් එකක්. Zoom කියන්නේ රෙකෝඩර්ස් අnder බ්‍රෑන්ඩ් එක. මෙයාලගේ H2 එක තියෙනවා, H4 එක තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් ලෙවල් එක මොනවාරි ෂූට් කරන්න H6 එක වගේ තමයි පාවිච්චි කරන්නේ. එතනින් එහාට නිකන් ලොකු ප්‍රොඩක්ෂන් එක නම් Zoom H8 එක වගේ පාවිච්චි කරන. ඉතින් මේවයි Phantom Power XLR දෙන ඒ කතන්දර වැඩක් නෑ. අපි මේක ගැන කතා කරමු. ඉතින් මේක ගැන කතා කරනවා නම් මේක ඇවිල්ලා කලින් වගේ රෙකෝඩ් එකක්. නමුත් මේකේ ඉන්බිල්ට් ස්ටීරියෝ මයික්‍රොෆෝන් එකක් එනවා. ඉතින් ඇත්තට මේ මයික්‍රොෆෝන් එක ගොඩාක් ක්වොලිටි සාමාන්‍යයෙන් නිකන් හොඳම මයික්‍රොෆෝන් එකට හෙඩ් ටු හෙඩ් කම්පෙයාර් කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා. නමුත් මේක තියෙන මේ ඔඩියෝ එක රෙකෝඩ් වෙන්නේ මේ ඩිවයිස් එකටමයි. ඉතින් මේක කෙලින්ම ඔයාලගේ කැමරාවකට හෝ එහෙම නැත්නම් ඔයාලගේ ෆෝන් එකට ගන්න විදියක් නෑ. ඇත්තටම කැමරාවකට කනෙක්ට් කරගන්න විදියක් තියෙනවා. නමුත් ඒක අර ලේසියෙන් නිකන් කේබල් එකක් ගහලා ප්ලග් කරගන්න අමාරුයි. ඉතින් මේක එක්ස්ටර්නල් රෙකෝඩ් එකක් සරලවම කියනවා නම් මේ ටිකෙන් මම හිතන අපි දැන් අද කතා කරන ඩිවයිසස් වලින් වැඩිම ඔඩියෝ ක්වොලිටි එකක් තියෙන මේ ඩිවයිස් එක. හැබැයි මේ ඩිවයිස් එක නිකන් එලියට ඔඩියෝ එක ගත්තා එහෙමම දැම්මා. ඒ කියන්නේ දැන් මේක වෙනම කොහොමද තියෙන්නේ? මේක සින්ක්‍රොනයිස් කරගන්න ඕන එඩිට් එකකින්. ඒකල සින්ක්‍රොනයිස් කරගත්තා. එහෙම පාවිච්චි කරන්න පුළුවන් જાති ඔඩියෝ එකක් නෙමෙයි. මොකද මේකේ ඔඩියෝ එක ගොඩාක් රෝ, ඒ කියන්නේ ගොඩක් අමුවෙන් තියෙන වීඩියෝ එක සරලවම කියනවා. ඉතින් ඒ හින්දා ඔයාලට අනිවාර්යෙන් ඔඩියෝ එකත් එඩිට් කරන්න සිද්ධ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේදී ඔඩියෝ වලදී ටිකක් වැඩ කරන්න සිද්ධ වෙයි. මෙහෙම මයික්‍රොෆෝන් එකක් පාවිච්චි කරනවා නම් දැන් ඔන්න අපි මයික්‍රොෆෝන් ටික ගැන කතා කරලා ඉවරයි. මම දන්නවා දැන්වත් මේ වීඩියෝ ගොඩක් දික් වෙලා ඇත්ත කියලා. ඉතින් ඒ වගේ මම දන්නවා ඔයාලා කන්ෆියුස් වෙලා ඇත්තේ මොන මයික්‍රොෆෝන් එකද ගන්න කියලා. මොකද මම වෙලාවට කියනවා මේක තමයි හොඳම ඔඩියෝ ක්වොලිටි එක තියෙන්නේ කියලා. ඒ වගේම මම තව වෙලාවකට කියනවා මම සල්ලි දීලා ගන්න මයික්‍රොෆෝන් එකක් තියෙනවා. ඒක තමයි Boya BY-M1 Pro එක කියලා. ඉතින් මම දන්නවා දැන් හොඳටම කන්ෆියුස් වෙලා ඇත්ත කියලා. ඉතින් ඔයාලට ගැලපෙන මයික්‍රොෆෝන් එක මොකක්ද කියන එක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ ඔයාලගේ බජට් එක සහ ඔයා කවුද කියන එක මත. ඉතින් මම මුලින් මං ගැන කියලා ඉන්න. ඉතින් මම ඇවිල්ලා සාමාන්‍යයෙන් මයික්‍රොෆෝන් එක යූස් කරන්නේ මෙන්න මේ වගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරගන්න. ඒ වගේම ළඟින් යන මම මගේ vlogs වලටත් මයික්‍රොෆෝන් යූස් කරනවා. ඉතින් මෙහිම වීඩියෝ එකක් කරන එක්කෙනෙක්ට ගොඩක් වෙලාවට එඩිට් එකට ගිහිලා මේ ඔඩියෝ එකයි වීඩියෝ එකයි සින්ක්‍රොනයිස් කරගන්න. ඒ වගේම ඔඩියෝ එක වෙනමම එඩිට් කරගන්න සාමාන්‍යයෙන් වෙලාවක් තියෙනවා. ඉතින් ඔයාට ඕන නම් උපරිම ඔඩියෝ ක්වොලිටි එක ඒ වගේම ඔයාට සාමාන්‍යයෙන් වෙලාව තියෙනවා නම් එඩිට් එකට ගිහිල්ලා ඊට පස්සේ මේක ඔඩියෝ එක සහ වීඩියෝ එක සින්ක්‍රොනයිස් කරලා ඊට පස්සේ ඔඩියෝ එක චුට්ටක් එඩිට් කරගන්න. එහෙමනම් මම අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා Zoom H1n මයික්‍රොෆෝන් එක. මොකද මේකෙන් උපරිම ඔඩියෝ ක්වොලිටි එකක් ඔයාලට එළියට ගන්න පුළුවන් නිසා. හැබැයි ඔයාලා ඔන්ලයින් උගන්වන එක්කෙනෙක් නම් එහෙම නැත්නම් ඔන්ලයින් ඉගෙන ගන්න එක්කෙනෙක් නම් ඔයාලට මෙහෙම මයික්‍රොෆෝන් එකක් කීයටවත් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලා බ්ලොගර් කෙනෙක් නම් ඒත් ඔයාලට මේ මයික්‍රොෆෝන් එක හරියන්නේ නැහැ. මොකද ඔයාලා හිතන සාමාන්‍යයෙන් ඔඩියෝ එක වීඩියෝ සින්ක්‍රොනයිස් කරගන්න කියන එක ක්ලික් එක වැඩක් නේ. ඉතින් ඒක මහ වැඩක් නෙමෙයිනේ. ඇත්තටම ඔයාලා මං කිව්වට විශ්වාස කරන්න
මම මගේ බ්ලොග් එකක් ගෙනියලා මේ මයික්‍රොෆෝන් එකෙන් රෙකෝඩ් කරපු කිසිම දවසක මම මේ කැමරාගේ ඔඩියෝ එකයි මේකයි සින්ක්‍රොනයිස් කරලා නැහැ. මම හිතනවා කැමරාගේ ඔඩියෝ එක ඕකේ කියලා මම ඒක යූස් කරනවා හැම වෙලේම. මොකද ඒක චූටි ස්ටෙප් එකක් වුණාට ඒක හරි කම්මැලි. මොකද වීඩියෝ ක්ලිප්ස් ගානකට ඒ වැඩේ කරන්න එපා. ඉතින් ඊට වඩා මම කැමරාවේ තියෙන ඔඩියෝ එක යූස් කරන එක ප්‍රිෆර් කරනවා. ඉතින් ඒක නිසාලා බ්ලොගර් කෙනෙක් නම් මෙහෙම මයික්‍රොෆෝන් එකක් ගන්න එක තේරුමක් නැති වැඩක්. ඉතින් ඔයාලා මේ වගේ ටෝකින් ටු හෙඩ් වීඩියෝ කරනවා නම් එහෙමනම් ඔයාලට එඩිට් එකට වෙලාවක් තියෙනවා නම් මෙහෙම මයික්‍රොෆෝන් එකකට යන්න. එහෙම නැත්නම් ඔයාලට අනික් මයික්‍රොෆෝන් ටික එකට තමයි යන්න වෙන්නේ. ඉතින් ඔයාලා බ්ලොගර් කෙනෙක් නම් මම මෙතෙන්දී රෙකමන්ඩ් කරන්නේ මේ වීඩියෝ මයික් දෙක. මොකද ඔයාලට ලැබලිය මයික් එකක් වයර් එකක් එක ගහගෙන හතර වටේ ඇවිදින්න අමාරු නිසා. ඉතින් ඔයාලගේ බජට් එක සාමාන්‍ය ටිකක් ටයිට් බජට් එකක් නම් ඔයාලට පුළුවන් BY-MM 1 මයික්‍රොෆෝන් එකට යන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් BY-BM 2021 මයික්‍රොෆෝන් එකට යන්න. මේකේ ගොඩක් හොඳ ඔඩියෝ ක්වලිටි එකක් තියෙනවා. ඉතින් මම රොඩ් එක මෙතෙන්දි මෙන්ෂන් කරන්නේ නැහැ. මොකද මම මේක නිකන් යූස් කරන්න බැරි මයික්‍රොෆෝන් එකක් ගන්නට දාලා තියෙන නිසා. ඉතින් ඒ වගේම ඔයාලා ඔන්ලයින් ක්ලාස් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔන්ලයින් ක්ලාස් එක ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ වගේම ලයිව් ස්ට්‍රීම් කරන කෙනෙක් නම් ඔයාලට ගැලපෙන මොන මයික්‍රොෆෝන් එකද? ඉතින් පැහැදිලිව මේක මේ මයික්‍රොෆෝන් එක නෙමෙයි. මොකද මේකේ එඩිට් එකේදී ඔඩියෝ එක සින්ක් කරගන්න ඕනේ. ඉතින් එතකොට කොහොමත් මේ වැඩවල මේක සෙට් වෙන්නේ නැහැ. එතකොට මේ මයික්‍රොෆෝන් ටික මොකද සෙට් වෙන්නේ? මම මෙතෙන්දි වීඩියෝ මයික් දෙකත් මේ ලිස්ට් එකෙන් හලනවා. මොකද මේ වෙවිලා වීඩියෝ මයික් මේවා ගොඩක් වෙලාවට වීඩියෝ එකක් සඳහා පාවිච්චි කරන මයික්. ඉතින් ඒක නිසා මම හිතන්නේ සාමාන්‍යයෙන් ඔන්ලයින් ක්ලාස් එකක් කරද්දී ඒ වගේම ඔන්ලයින් උගන්වද්දී සහ ඒ වගේම ලයිව් ස්ට්‍රීම් එකක් කරද්දී මෙහෙම මයික්‍රොෆෝන් එකක් යූස් කරන්න පුළුවන් වුණත් ඒක නිකන් easy to use නැති වෙයි. ඉතින් ඒක නිසා මම මේ මයික්‍රොෆෝන් එක මේකෙන් අයින් කරනවා. එතකොට දැන් අපිට ඔප්ෂන් තුනක් තියෙනවා. එකක් තමයි Boya BY-M1 එක, ඒ වගේම Boya BY-M1 Pro එක, ඒ වගේම Boya BY-DM මයික්‍රොෆෝන් එක. ඉතින් මෙතෙන්දි පැහැදිලිවම Boya BY-M1 DM මයික්‍රොෆෝන් එක මේ වැඩේට සෙට් වෙන්නේ නැහැ. මොකද මේක මයික්‍රොෆෝන් දෙකක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලට තනි මයික්‍රොෆෝන් එකක් ඕනේ. ඉතින් කොහොම වුණත් ඔයාලගේ දෙන්නෙක් එක ඔන්ලයින් ක්ලාස් එක ඉගෙන ගන්නවා. ඒ කියන්නේ නියුන් වගේ ඉන්නවනම් අන්න එතකොට මේ මයික්‍රොෆෝන් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මං හිතන්නේ ඔන්ලයින් ක්ලාස් එකක් කරනකොට හෝ ලයිව් ස්ට්‍රීම් එකක් කරද්දී මේ මයික්‍රොෆෝන් එකෙන් තේරුමක් නැහැ. ඔයාලා ඉන්ටර්විව් එකක් කරනවා නම් එහෙම නැත්නම් නියුන් ඉන්නවනම්. හැර. ඉතින් දැන් සම්පූර්ණයෙන් මේක තීරණය වෙන්නේ ඔයාගේ බජට් එක මොකද්ද? ඔයාලට ඕනේ ක්වොලිටි එක මොකක්ද කියන එක මත. ඉතින් ඔයාලගේ බජට් එක ගොඩක් ටයිට් නම් ඔයාලට පුළුවන් Boya BY-M1 මයික්‍රොෆෝන් එකට යන්න. මේකෙන් ගොඩාක් හොඳ ඔඩියෝ එකක් එනවා. ඒ වගේම සාමාන්‍යයෙන් Zoom වලින් සහ ඒ වගේම YouTube වලින් එන කම්ප්‍රෙෂන්ස් එක මම හිතන්නේ ලොකු වෙනසක් කියන්න පුළුවන් වෙයි කියලා Boya BY-M1 එකේ සහ ඒ වගේම Boya BY-M1 Pro එකේ. කියන්නේ මට කිව්වොත් එහෙම කවුරු හරි YouTube වීඩියෝ බලලා මේ මචං මේක රෙකෝඩ් කරේ Boya BY-M1 Pro එකකින් කියලා ඇත්තටම Boya BY-M1 එකකින් රෙකෝඩ් කරපු එක මම පිළිගන්නේ. ඉතින් ඒ හින්දා මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. එතකොට සම්පූර්ණයෙන් තියෙන්නේ ඔයාලට මොන මයික්‍රොෆෝන් එකද ඕනි කියන එක. බජට් එක ටයිට් නම් ඔයාලට පුළුවන් Boya BY-M1 මයික්‍රොෆෝන් එකකට යන්න. ඒ වගේම ඔයාලට ටිකක් හොඳ බජට් එකක් තියෙනවා නම් Boya BY-M1 Pro මයික්‍රොෆෝන් එකකට යන්න. ඉතින් අවසාන වශයෙන් මගේ කැමැත්ත අනුව මයික්‍රොෆෝන් ටික රෑන්ක් කරනවා නම් මගේ කැමති මයික්‍රොෆෝන් එක තමයි Zoom H1N එක. ඉතින් මෙතෙන්දි මම මේ ගාන ගැන හිතන්නේ නැතුව කතා කරන්නේ. ඊට පස්සේ දෙවෙනිට මගේ කැමති මයික්‍රොෆෝන් එක තමයි Boya BY-M1 Pro එක. සහ ඒ වගේම තුන්වෙනිට මගේ කැමති මයික්‍රොෆෝන් එක තමයි Rode Video Mic Go එක. දැන් විනාඩි ගානක් කලින් මම හෙනටම බැන්න මයික්‍රොෆෝන් එක. හැබැයි ඒකේ ඔඩියෝ ක්වලිටි එකට මම තවමත් කැමතියි. ඉතින් ඒක හින්දා මම ඒ තැන මේ මයික්‍රොෆෝන් එක තියෙනවා. ඊට පස්සේ මම Boya BY-BM 2021 මයික්‍රොෆෝන් එක. ඒක බලන්න ඕනේ හැම වෙලේම මට ඒකේ නම හරියද කියලා. නම් දාපු මනුස්සයා නම් පිස්සෙක්. හරිද? ඒ කියන්නේ හෙන තරහක් තිබ්බ මනුස්සයෙක් මේ මයික්‍රොෆෝන් වල නම් කියනවට. ඊට පස්සේ මම මේ ලිස්ට් එකට ගේන මයික්‍රොෆෝන් එක තමයි Boya BY-MM1 මයික්‍රොෆෝන් එක. ඊට පස්සේ Boya BY-M1 එක සහ අවසානට තමයි මම Boya BY-M1 DM එක. කියන්නේ මේ මයික්‍රොෆෝන් දෙකක් දිව මයික්‍රොෆෝන් එක ගේන්නේ. මොකද පැහැදිලිවම මම මේ මයික්‍රොෆෝන් එකට එච්චර ලොකු කැමැත්තක් නැහැ. ඒකේ මයික්‍රොෆෝන් දෙකක් තියෙනවා. ඒකට එකකින් නොයිස් එක එනවා වැඩි සහ ඒ වගේ මේක වයර් එක දිග වැඩි. ඒක පැටලෙන්න බලනවා. ඉතින් ඒ හින්දා මම මේ මයික්‍රොෆෝන් එකට එච්චර කැමති නැහැ. ඒක තමයි ඒක අන්තිම තැනට එන්න ප්‍රධාන හේතුව උනේ. ඉතින් ওই විදිහට තමයි මයික්‍රොෆෝන් ටික මම දකින්නේ. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක මොන හරි ඉගෙන ගන්න නැති කියලා. ඉතින් ගිහින් එන්න. good bye. තවත් දවසක තවත් වීඩියෝ එකක හම්බෙමු. ගිහින් එන්න. good bye. සිංහයෝ අපි දීනයෙන් පවා මව්බිමට වදී මව් පොළොවේ සුවඳ දැනෙනා ඒ සුළඟේ ජවය ගන්නා ඒකයෙන් දුවන සිංහයෝ අපි ඒකයෙන් දුවන සිංහයෝ අපි